අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ වඩාත්ම විශේෂහිත මැඩියා ගැන. මේ මැඩියාගේ නම තමා ගෝල්ඩන් පොයිසන් ෆ්‍රොග්. පෙනුමෙන් බැලුවොත් මේ සත්වයා කිසිසේත්ම බියකරු නැහැ. කුඩා සිරුරක්, දීප්තිමත් කහ පැහැති සමක්, සමහර විට තැඹිලි හෝ කොළ පැහැයට ආසන්න වර්ණයක්ද තිබිය හැක. නමුත් මේ සුන්දර වර්ණය ඇත්තටම ස්වභාව ධර්මයේ අනතුරු වැඟවීම. මෙම මැඩියාගේ සම මත බැට්‍රොචොරොක්සින් නම් අතිශය ප්‍රබල විෂ ද්‍රව්‍යයක් තිබෙනවා. මෙම විෂ ස්නායු පද්ධතියට සහ මාංශ පේශී ක්‍රියාකාරීත්වයට බලපෑම් කළ හැකි අතර ඉතා කුඩා ප්‍රමාණයකින් පවා මාරාන්තික ප්‍රතිඵල ඇති කළ හැකියි. ඒ නිසා මේ පුංචි මැඩියා ලෝකයේ වඩාත්ම විෂසහිත පෘෂ්ඨවංශී සතුන් අතරින් එකෙක් ලෙස සැලකෙනවා. නමුත් මෙහි තවත් පුදුම සහගත රහසක් තියෙනවා. මෙම මැඩියන් උපතින්ම විෂ කර්මාන්ත ශාලාවක් වගේ. විද්‍යාඥයන්ගේ පර්යේෂණ අනුව වනයේ ජීවත් වෙන පොයිසන් ඩාක් ෆ්‍රොග් ඔවුන්ගේ ආහාර මගින් විෂද්‍රව්‍ය ලබා ගන්නා බවට සාක්ෂි තිබෙනවා. විශේෂයෙන්ම ඇතැම් කුඩා කෘමීන් සහ අනෙකුත් ආහාර මූලාශ්‍ර මේ විෂ නිෂ්පාදනයට සම්බන්ධ විය හැකියි. ඒ කියන්නේ වනාන්තරය තුළ මේ පුංචි මැඩියා ආහාරයට ගන්නා දේම එහි ආරක්ෂාව සඳහා ඇති භයානකම ආයුධය බවට පත්වෙන්න පුළුවන්. තවත් පුදුම කරුණක් තමයි මෙම මැඩියාගේ දීප්තිමත් වර්ණය. ස්වභාව ධර්මයේ බොහෝ සතුන් අතර දීප්තිමත් වර්ණ අනතුරු වැඟවීමක් ලෙස ක්‍රියා කරනවා. විලෝපිකයෙකුගේ මේ වර්ණය දැක මේ සත්වයා භයානකයි කියලා හඳුනගන්න පුළුවන්. ඒ නිසා මේ පුංචි මැඩියා සැඟවී සිටීම වෙනුවට තමන්ගේ වර්ණයම ආරක්ෂක පලිහක් කරගෙන ජීවත් වෙනවා. අතීතයේ කොලොම්බියාවේ ඇතැම් ආදිවාසී ජන කණ්ඩායම් පොයිසන් ඩාක් ෆ්‍රොග් වල විෂ භාවිතා කරමින් දඩයම් සඳහා ඊතලවල අග විෂ ගැන්වූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ නිසා තමයි පොයිසන් ඩාක් ෆ්‍රොග් කියන නම ලෝකය පුරා ප්‍රසිද්ධ වුණේ. හැබැයි මෙහි වැදගත්ම කරුණක් තියෙනවා. වනයේ සිටින සත්වයෙකුගේ විෂ සහිත බව සහ මිනිසෙකුට එය අනිවාර්යයෙන්ම විෂ වීම ඒකම දෙයක් නොවේ. මෙම මැඩියන්ගේ විෂ ප්‍රමාණය ඔවුන්ගේ ආහාර සහ පරිසරය අනුව වෙනස් විය හැකි අතර වනයෙන් පිටතට ඇති මැඩියන් බොහෝ විට වනයේ සිටින තරම් විෂ සහිත නොවිය හැක. අද වෙන විට මෙම අපූරු සතුන් අපට තවත් වැදගත් පාඩමක් කියා දෙනවා. ස්වභාව ධර්මයේ භයානකම ආයුධ හැම විටම විශාල දත්, තියුණු නිය හෝ දැවැන්ත ශරීරයක් නොවේ. සමහර විට ඒ ආයුධය සැඟවී තිබෙන්නේ ඔබේ අතේ ඇඟිල්ලක් තරම් කුඩා සිරුරක් තුළ. දීප්තිමත් කහ පැහැති මේ පුංචි මැඩියා අපට පෙන්වන්නේ ස්වභාව ධර්මය කොතරම් පුදුමාකාරද කියන එකයි. ලස්සනයි, නමුත් මාරාන්තිකයි. දකුණු ඇමරිකාවේ වැසි වනාන්තරයේ කොළ අතර සැඟවී සිටින මේ පුංචි ජීවියා අදටත් විද්‍යාඥයන්ගේ අවධානය දිනා ගන්නා ස්වභාව ධර්මයේ අතිශය විස්මිත නිර්මාණයක්. ඉතින් ඊළඟ වතාවේ ඔබ වනාන්තරයක දීප්තිමත් වර්ණයකින් යුතු පුංචි සත්වයෙක් දැක්කොත් එය ලස්සනයි කියලා අතට ගන්න කලින් දෙවරක් සිතන්න. මොකද ස්වභාව ධර්මය සමහර විට එහි ලස්සනම වර්ණ වලින් අනතුරු වැඟවීමක් කරනවා. එහෙනම් යාළුවනේ අදට වීඩියෝ එක ඉවරයි. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.